එකට ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක දිල්ෂාන්. දිල්ෂාන් 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකේ ජපාන් ස්ටුඩන්ට් වීසා ලබා ගන්න සමත් වෙලා ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලාම කන්ග්‍රැචුලේෂන්ස්. අපි දිල්ෂාන් එක්ක චුට්ටක් කතා කරලා බලමු කොහොමද දිල්ෂාන්ට ඕස්කෝ එකෙන් ලැබුණ එක්ස්පීරියන්ස් එක කියලා. දිල්ෂාන් ඉස්සෙල්ලාම ජොයින් වෙන්නේ අපේ ක්ලාසස් වලට. කොහොමද එතන ඉඳලා පටන් ගත්තේ? කොහොමද ඕස්කෝ එකට එන්නේ? ඕස්කෝ එක දැනගත්තේ කොහොමද? ඒ දේවල් වලින් චුට්ටක් පටන් ගමුකෝ. ඔව් මම මේ ඔස්කෝ ගැන දැනගත්තේ මේ අයියා මට කියලා දුන්නා මේ ඔස්කෝ තැනක් තියෙනවා කියලා. ඒකට ඔස්කෝ කිව්වා මට මේ අයියා කිව්වා මේ ඔස්කෝ තැන ගොඩක් පාඩම් ගන්න පුළුවන් කියලා සෙන්ස් වල හොඳයි කිව්වා මට. ඒත් මටත් ඒකට හොඳයි හිතුණා මේ ඒ ගිහිල්ලා මේ ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒත් ඔය එහෙම තමයි දැනගත්තේ මම. හරි. එතකොට ඕස්කෝගේදී දිල්ෂාන් එන්නේ N5 කෝස් එකට. ඉන් පස්සේ N5 කෝස් එක කරලා N5 පාස් වෙලා ඉන් පස්සේ N4 කරනවා. N4 කෝස් එකත් කරනවා. N4 පාස් වෙනවා. ඉගෙන ගත්ත කාලය ඇතුළත කොහොමද ඕස්කෝ එකෙන් ඔයාට ලැබිච්ච කියන්නේ ස්ටඩීස් වලදී කොහොමද ලැබුණු සර්විස් එක හෙල්ප් එක සෙන්සර්ලාගෙන් ලැබුණු සපෝට් එක? සෙන්ස්ලා මට ගොඩක් උදව් කරා. ලේසි විදියට කියලා දුන්නා මට සිංහල චුට්ටක් අමාරු හින්දා ඉංග්‍රීසි වල ඉනොත් කියලා දුන්නා මට. එතකොට මම ගෙදරත් ගිහලා ඉගෙන හිතලා පාඩම් කරා. ක්ලාසස් ගොඩක් තේරෙන විදියට මට කියලා දුන්නා. ගොඩක් ලේසි මට ඒක සෙන්ස්ලා ගොඩක් හොඳයි මේ එතන. හරි. එතකොට දැන් දිල්ෂාන්ගේ අයියා සංකල්පත් මේ වෙනකොට ජපානයේ ඉගෙන ගන්න ඕස්කෝ එකකින්ම ඉගෙනගෙන ඕස්කෝ එකේම වීසා ඇප්ලයි කළා. ඉතින් එතකොට අයියාගේ වීසා ප්‍රොසෙස් එක වගේම ඔයත් අපෙන්ම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ඕනා කියන කොන්ෆිඩන්ට් එක කොහොමද ඔයාට තිබ්බේ සහ ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකේදී අපෙන් ලැබිච්ච එක්ස්පීරියන්ස් එක ඔයාට දැනන්නේ කොහොමද? අයියටත් වීසා ලැබුණ හින්දා මට ෂුවර් වුණා 100% කියලා අයියත් මට කිව්වා. ඉතින් මම ෂුවර් නම් මේ තැන අනිවාර්යෙන්ම වීසා එක හම්බ වෙනවා කියලා. ඔය ඒකට මමත් අනිවාර්යෙන්ම මේ තැන ඉගෙන ගන්න කැමති කියලා හිතුවා. හරි. ඉතින් අපිටත් ගොඩක් සතුටුයි අයියා වගේම මල්ලිටත් මේ විදිහට වීසා ලැබුණ එක ගැන. ඉතින් අනාගතේ දිල්ෂාන්ගේ හයර් ස්ටඩීස් හැම දෙයක්ම ඒ වගේම කරියර් ප්ලෑන්ස් මේ හැමදේම හිතාගෙන ඉන්න විදිහටම සක්සස් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ඕස්කෝ වෙනුවෙන්. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාට අපි ගැන කොහොමද රෙකමන්ඩ් කරන්න පුළුවන්? Facebook හරියෙම බලාගෙන ඉන්ටර්නෙට් එකේ තියෙනවා. යාලත් වීඩියෝස් දානවා ඒ ක්ලාස් එහෙම වීඩියෝ කරලා ඒක බලාගෙන චුට්ටක් Facebook page එකට ගිහිල්ලා බලාගෙන එහෙම දැනගන්න පුළුවන්. ඔව් තව ඔය එහෙම තමයි. හරි. ඉතින් එහෙමනම් අපි ආයෙම වතාවක් දිල්ෂාන්ට විශ් කරන ගමන් ඔයගලන්ටත් ඉන්වයිට් කරනවා ඔයගලන්ගේ ස්ටුඩන්ට් වීසා හීනේ හැබෑ කරගන්න ඕස්කෝ අපි ළඟට එන්න කියලා.